හෙලෝ යාළුවනේ, ඔයා විදේශයකට රැකියාවකට යන්න සූදානම් වෙනවද? එහෙමත් නැත්නම් රට සවාරියක් හරි යන්න? ඇදුම් කෑම බීම විතරක් නෙවෙයි, ඔයාගේ සෞඛ්‍යය ගැනත් කලින්ම හිතන්න ඕනේ. ගොඩක් දෙනෙක් ලගේජ් එක පැක් කරනකොට ඇඳුම්, ලියකියවිලි, ගැඩ්ජට්ස් වගේ දේවල් ගැන හිතනවා. හැබැයි හදිසි වෙලාවක අවශ්‍ය වෙන්න පුළුවන් අත්‍යවශ්‍ය ඖෂධ ටික ගැන හිතන්න අමතක වෙනවා. ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි බලමු විදේශගත වෙන අය තමන්ගේ ගමන් මල්ලට අනිවාර්යයෙන්ම දාගෙන යා යුතු අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ මොනවද කියලා. විවිධ රටවල ඖෂධ ලබා ගැනීමේ නීති, ඖෂධවල නම්, බෙහෙත් තුණ්ඩුව වෙනස් වෙන නිසා හොඳ පර්සනල් මෙඩිකල් කිට් එකක් සූදානම් කරගෙන යන එක ඔයාට ලොකු වාසියක් වෙනවා. ඔයා දැනට බ්ලඩ් ප්‍රෙෂර්, ඩයබටිස්, ඇස්මා, තයිරොයිඩ් හෝ වෙනත් දිගුකාලීන රෝග සඳහා ඖෂධ ලබා ගන්නවා නම් අවම වශයෙන් මාස 2-3කටවත් බෙහෙත් අරගෙන යන එක හොඳයි. ඒ වගේම බෙහෙත් තුණ්ඩුව සහ මෙඩිකල් රිපෝට් එකක් ළඟ තියාගන්න අමතක කරන්න එපා. ඔයා දැනට භාවිතා කරන ඖෂධය ඒ නමින්ම විදේශ රටවල ලැබී කියලා හිතන්නත් එපා. අපි ලංකාවේ ගන්න ටැබ්ලට් එකක් වෙනත් රටක සම්පූර්ණයෙන්ම වෙනස් බ්‍රෑන්ඩ් එකකින් අලෙවි වෙන්න පුළුවන්. ඒ වගේම එකම ඖෂධවල වුණත් ඩෝසේජ් ස්ට්‍රෙන්ත්, ඒ කියන්නේ බෙහෙත් වල සැර ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි හුඟක් රටවල බෙහෙත් හුඟක් මිල අධිකයි. ඒක නිසා ලංකාවෙන් ඕනි බෙහෙත් අරගෙන යන එක තමයි හොඳම දේ. ඒ නිසා බ්‍රෑන්ඩ් නේම් එක විතරක් මතක තියාගෙන යනවට වඩා ඖෂධයේ ජෙනරික් නේම් එක දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඒ නිසා විදේශයකට යන්න කලින් ඔයා භාවිතා කරන සියලුම ඖෂධවල ජෙනරික් නේම්ස් ලැයිස්තුවක් සකස් කරගන්න. එතකොට අවශ්‍ය වෙලාවක ලෝකල් ෆාමසි එකකින් හෝ ඩොක්ටර් කෙනෙකුගේ උපදෙස් මත නිවැරදි ඖෂධය සොයාගන්න එක පහසු වෙනවා. මතක තියාගන්න යාළුවනේ, බ්‍රෑන්ඩ් නේම් එක වෙනස් වුණත් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි වැදගත්. විදේශයකට යනකොට හෝ දුර ගමනක් යනකොට හිස රදය, උණ, ශරීර වේදනාව හෝ මාංශ පේශී වේදනාවක් එන්න පුළුවන් නේද? ඒ වගේ අවස්ථාවලදී පැරසිටමෝල් හෝ අයිබුප්‍රොෆෙන් වගේ මූලික ඖෂධ කිහිපයක් ඔයාගේ මෙඩිකල් කිට් එකේ තිබ්බොත් ගොඩක් පහසුයි. පැරසිටමෝල් සාමාන්‍යයෙන් උණ අඩු කිරීමට සහ හිස රදය, ශරීර වේදනාව වගේ සුළු වේදනාවන් සඳහා භාවිතා කරනවා. අයිබුප්‍රොෆෙන් නම් වේදනාවට අමතරව ඉදිමුව සහ දැවිල්ල අඩු කිරීමටත් උපකාරී වෙනවා. විදේශගත වෙන්න කලින් හෝ දිගු ගමනක් යන්න කලින් දත් කැක්කුම වගේ හදිස්සි වේදනා තත්ත්වයන් ගැනත් හිතන්න ඕනේ. දත් කැක්කුමක් ඇති වුණොත් ඒ ගමනට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල වේදනාව අඩු කිරීමට වෛද්‍ය උපදෙස් අනුව ඩික්ලොෆෙනැක්, පොටෑසියම් වැනි වේදනානාශක භාවිතා කරනවා. හැබැයි මේ වගේ ඖෂධ භාවිතා කරන්න ඕනේ නිවැරදි උපදෙස් අනුව. විශේෂයෙන් ગેස්ට්‍රයිටිස්, බඩේ තුවාල, වක්ගඩු රෝග හෝ ඇතැම් සෞඛ්‍ය ගැටලු තියෙන අය වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිතා කරන්න. මතක තියාගන්න, මේ ඖෂධ සරල වගේ පේනුනත් නිවැරදි මාත්‍රාවෙන් සහ නිවැරදි වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කිරීම ඉතා වැදගත්. මම මේවා ඔයාලට කියන්නේ දැනුවත් වීම සඳහා පමණයි. ඒ වගේම ඔයාට මාංශ පේශී වේදනාවක්, කොන්දේ අමාරුවක්, බෙල්ලේ අමාරුවක්, දණහිසේ වේදනාවක් හෝ සන්ධි වේදනාවක් ආවොත් පාවිච්චි කරන්න මීතයිල් සැසිලේට්, ඩික්ලොෆෙනැක් ජෙල් වගේ බාහිරව ආලේප කරන පේන් රිලීෆ් බාම් එකක් අරගෙන ගියොත් හොඳයි. විදේශයකට ගිය පළමු දින කිහිපයේදී කාලගුණය වෙනස් වුණාම සෙම්පතිශ්‍යාව, නාසය අවහිර වීම, කිවිසුම් යාම, උගුරේ අමාරුව සහ ඇලර්ජි වගේ ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා මේ වගේ අවස්ථාවලට අවශ්‍ය මූලික ඖෂධ කිහිපයක් ඔයාගේ මෙඩිකල් කිට් එකේ තිබ්බොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඇලර්ජි, කිවිසුම් යාම සහ සමේ කැසීම් වගේ ලක්ෂණ සඳහා සෙට්‍රිසින්, පිරිටන්, ලොරෙඩ්ඩින් හෝ ෆෙක්සොෆෙනඩින් වැනි ඇන්ටිහිස්ටමින් ඖෂධ භාවිතා කරන්න පුළුවන්. නාසය අවහිර වුණොත් ඔක්සිමෙටසොලින්, සයික්ලොමෙටසොලින් නේසල් ඩ්‍රොප්ස් හෝ ස්ප්‍රේස් කෙටි කාලයක් භාවිතා කිරීමෙන් සහනයක් ලැබෙනවා. මේවා දිගු කාලීනව භාවිතා කිරීම සුදුසු නැහැ. උගුරේ අමාරුවක් හෝ කැස්සක් ඇති වුණොත් කෆ් සිරප් හෝ ටෝස්ට් ලොසෙන්ජර්ස් ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම කාලගුණය සහ පරිසරය වෙනස් වීමත් එක්ක ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීමට විටමින් C සහ වෙනත් ඉමියුන් සපෝට් සප්ලිමන්ට්ස් භාවිතා කරන්න පුළුවන්. අනිත් එක යාළුවනේ, විටමින් C ගෙනියද්දී ලූස් පෙති ගෙනියන්න එපා. හුලං වදින්න පුළුවන්. ඒක නිසා කවර් එකත් එක්ක තියෙන විටමින් C එකක් ගන්න. විදේශයකදී සෙම්පතිශ්‍යාවක් හෝ ඇලර්ජි එකක් වුණාම ඖෂධ හොයාගෙන යනවට වඩා අවශ්‍ය මූලික ඖෂධ ටික කලින්ම සූදානම් කරගෙන යන එක තමයි හොඳම විසඳුම. විදේශයකට ගියාම මුලින්ම මුහුණ දෙන්න වෙන පොදු ගැටලුවක් තමයි බඩේ අමාරුව. අලුත් ආහාර රටාවන්, වෙනස් ජලය, කාලගුණය සහ ජීවන රටාව නිසා බඩේ දැවිල්ල, වමනය, ලූස් මෝෂන් හෝ මලබද්ධය වගේ ඇති වෙන්න පුළුවන්. ඔයාගේ මෙඩිකල් කිට් එකේ ඔමෙප්‍රසෝල්, පැන්ටපසෝල් වගේ ગેස්ට්‍රයිටිස් සඳහා භාවිතා කරන ඖෂධ තිබ්බොත් හොඳයි. ලූස් මෝෂන් හෝ ට්‍රැවලර්ස් ඩයරියා වගේ තත්ත්වයන් සඳහා ලොපෙරමයිඩ් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
ඒ වගේම ඩයරියා නිසා ශරීරයෙන් ජලය හා ලවණ අහිමිවීම වළක්වා ගන්න ජීවනී කිහිපයක් අනිවාර්යෙන් රැගෙන යන්න. ඊට අමතරව අසමෝදගම් එකක් ඔයාගේ බෑග් එකට දාගන්න එක කෝකටත් හොඳයි. ඇන්ටිබයොටික්ස් ගෙනියනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ ගොඩක් අය අමතක කරන දෙයක් තමයි තුවාල වලට අවශ්‍ය බෙහෙත් සහ ප්‍රථමාධාර ද්‍රව්‍ය. අලුත් රටක ඉන්නකොට පොඩි කැපුමක්, සීරීමක් හෝ තුවාලයක් වුණත් ළඟ ෆාමසි එකක් හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ප්ලාස්ටර්, ඇන්ටිසෙප්ටික් ක්‍රීම්, ගෝස් පැඩ්ස්, පුළුන්, බැන්ඩේජස් වගේ මූලික ප්‍රථමාධාර ද්‍රව්‍ය කිහිපයක් ඔබගේ ගමන් බෑගයකට එකතු කරගන්න අමතක කරන්න එපා. හදිස්සි අවස්ථාවකදී මේ පොඩි දේවල් ටික ඔබට ලොකු සහනයක් වෙයි. ඇන්ටිබයොටික්ස් ගන්නවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න ඕනේ. බඩේ කැක්කුම හෝ ඇබ්ඩොමිනල් ක්‍රෑම්ප් එකක් ඇති වුණොත් මෙබෙවරින් වැනි ඖෂධ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මලබද්ධය සඳහා ලැක්ටෝලෝස් හෝ බිස්කොඩ් ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒවා නිතරම භාවිතා කරන්න සුදුසු නැහැ. ඒ වගේම වමනය, ඔක්කාරය හෝ මෝෂන් සික්නස් වැනි තත්ත්වයන් සඳහා ප්‍රෝමෙතසින්, ඩොම්පෙරිඩොන් හෝ ඔන්ඩන්සෙට්‍රන් වැනි ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න පුළුවන්. ඔබ ඉන්සියුලින් භාවිතා කරන දියවැඩියා රෝගියෙක් නම් ගමනකදී රුධිරයේ සීනි මට්ටම අඩුවීම, ඒ කියන්නේ හයිපර්ග්ලයිසීමියා වැනි හදිස්සි තත්ත්වයන් සඳහා සූදානම් වෙලා ඉන්න එක වැදගත්. ඒ සඳහා ඉක්මනින් සීනි ලබා දිය හැකි ඩෙක්ස්ට්‍රෝස් ප්‍රොඩක්ට්ස් මොනවා හරි ළඟ තබා ගන්න එක හුඟක් වැදගත් වෙන්න පුළුවන්. විදේශයකට යනකොට මොන ඖෂධ ගෙනියනවද කියලා තීරණය කළාට පස්සේ ඒවා හරි විදියට පැක් කරගන්න එකත් ඒ තරමටම වැදගත්. වැරදි විදියට පැක් කළොත් ඖෂධවල ගුණාත්මක භාවය අඩු වෙන්නත්, එයාපෝට් චෙකින් වලදී ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඖෂධ හැකිතරම් ඔරිජිනල් බොක්ස් හෝ බ්ලිස්ටර් පැක් වලින්ම තියාගන්න. ලේබල් එක පැහැදිලිව පේන විදියට මෙඩිසින් නේම්, ස්ට්‍රෙන්ත් සහ එක්ස්පයරි ඩේට් සඳහන් වෙලා තිබීම ඉතා වැදගත්. එහෙම තිබුණොත් ඉමිග්‍රේෂන් සහ කස්ටම් චෙකින් වලදී අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ටැබ්ලට් වර්ග නම් එයා ටයිට් සහ මොයිස්චර් ප්‍රූෆ් කන්ටේනර් එකක තියාගන්න. විශේෂයෙන් දිගු ගුවන් ගමන් වලදී සහ අධික ආර්ද්‍රතාවය සහිත රටවලදී ටැබ්ලට් සොෆ්ට් වෙලා හෝ නරක් වෙලා යාම වළක්වා ගන්න ඒක උපකාරී වෙනවා. ලික්විඩ් මෙඩිසින් සහ සිරප් ගෙනියනවා නම් සීල්ඩ්, ලීක් ප්‍රූෆ් බොටල්ස් භාවිතා කරන්න. ඒවා ෂිප්ලොක් බෑග් එකක් ඇතුළට දාලා ගෙනියනවා නම් තවත් ආරක්ෂිතයි. ඔයා ඉන්සියුලින් හෝ වෙනත් ටෙම්පරේචර් සෙන්සිටිව් මෙඩිසින්ස් භාවිතා කරන කෙනෙක් නම් ඉන්සියුලේටඩ් පවුච් එකක් හෝ ස්මෝල් කූල් බෑග් එකක් පාවිච්චි කරන්න. අයිස් පැක්ස් ගෙනියනවා නම් එයාලයින් රූල්ස් කලින්ම චෙක් කරගන්න. මොකද අධික උෂ්ණත්වයට නිරාවරණය වුණොත් ඖෂධයේ කාර්යක්ෂමතාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඊටාම වැදගත් දෙයක් තමයි ඖෂධ නිතරම ළඟම බෑග් එකේම තියාගෙන යන්න. වෙන එකක දාලා ඒක නැති වුණොත් ඕ කාගෝ හෝල්ඩ් එකේ උෂ්ණත්ව වෙනස් වීම වලට ලක් වුණොත් ඖෂධ වලට හානි වෙන්න පුළුවන්. ඔයා වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ඔයාගේ අවශ්‍යතාවය කියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ බෙහෙත් ඇතුළත් වෙලා තියෙන බෙහෙත් තුණ්ඩුවක් ලබා ගන්න. ඒ වගේම ගමනට කලින් සම්පූර්ණ මෙඩිකල් චෙකප් එකක් කරගන්න. ප්‍රිස්ක්‍රිප්ෂන්ස් වල ඩිජිටල් කොපීස් සේව් කරගෙන යන්න. ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් ලබා ගන්නත් අමතක කරන්න එපා. ඔයා බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එකක් හෝ ග්ලූකෝමීටර් එකක් භාවිතා කරන කෙනෙක් නම් ඒවා අනිවාර්යෙන්ම රැගෙන යන්න. ඒ වගේම ඒවට දාන ග්ලූකෝමීටර් ටෙස්ට් ස්ට්‍රිප්ස්, ලැන්සෙට්ස් ප්‍රමාණවත් ලෙස රැගෙන යාම වැදගත්. විදේශ රටවල මේවා හොයාගන්න එක ලේසි නෑ. හරි විදියට සූදානම් වුණොත් ඔයාගේ විදේශ ජීවිතය වඩා ආරක්ෂිත, සුව පහසු සහ ස්ට්‍රෙස් රිලීෆ් එකක් වෙනවා. ඉතින් යාළුවනේ, අලුත් ලෝකයක් බලන්න යන ගමනේ මතකයන් ගොඩාක් එකතු කරගෙන පරිස්සමෙන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ ගමන්.